ඔවුන් මගේ ටැක්සිය නැවැත්තුවා. මගේ අත්වලට මාංචු දාලා ඇස් බැන්දා. මට හරියට පේන්නේ නැහැ. මන් දන්නේ එයාලා මාව පොඩි කාමරයකට ගෙනියනවා කියලා විතරයි. ගාඩ් කිව්වා ඔයාගේ පෑන්ටිය ගලවලා මගේ මූණ බලන්න කියලා. මං මගේ ඇඳුම් එකින් එක ගැලෙව්වා. මාව ගැහෙනවා. මට මාවම ආරක්ෂා කරගන්න බෑ. වාඩි වෙන්න, නැගිටින්න එයාලා දිගින් දිගටම නියෝග කළා. මං පිරිමි කටහඬවල් වලින් වට වෙලා හිටියේ. එයාලා කියනවා තවදුරටත් කවුරුත් ඔයාව හොයන්නේ නැහැ කියලා. කාන්තාව ජීවිතය සහ නිදහස ඉල්ලා කළ සටන ආරම්භයේ සිට ඉරානයේ කාන්තාවන් දහස් ගණනක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම කාන්තාවන් රඳවනු ලබන බන්ධනාගාරවලින් එකක් වෙන්නේ ටෙහෙරාන් අගනුවර පිහිටි එවින් බන්ධනාගාරයයි. මේ ලෝකයේ කිසිදා නොදකින බිත්ති ඇතුළත ගෙවන ජීවිතය ගැන කතාවක්. කාන්තාවන් 3 දෙනෙක්. නසීම්, රෙස්වානි සහ විඩා. මෙතන කිසිම සද්දයක් නැහැ. ගස් කොළන් නැහැ. ඒකෙන් විෂ වලින් එන ගඳක් එනවා. කෘමීන් විනාශ කරන්න ගන්න විෂක් වගේ එකක් නන් නෙවෙයි. විරෝධතාවලට පෙර නසීම් සාමාන්‍ය ජීවිතයක් ගත කළා. ඇය රැප් සංගීතයට ආදරය කළ කොණ්ඩ මෝස්තර ශිල්පිනියක්. ජේලවරයා සිරමැදිරියේ දොරට තට්ටු කළා මෙහෙම කිව්වා. ඔයාට ඒක ඇහෙනවද? එයාලා උන්ට ගහනවා. ලෑස්ති වෙලා ඉන්න. ඊළඟට ඔයා මගෙන් දවසකට පැය 10ක් 12ක් විතර ප්‍රශ්න කරනවා. මෙතන මිනිස්සු ඔයාට අතවර කරනවා. ඒත් කවුරුත් එක්ක ගණන් ගන්නෑ. මං ජීවත් වුණේ විරෝධතා ගීත මටම කියාගෙන. ඔයාගේ යාළුවෙක්ට වෙඩි තියලා මැරුවට පස්සේ ඔයා කවදාවත් මුලින් හිටිය කෙනා වෙන්නේ නැහැ. ඒත් මේ අඳුර කවදාවත් ඉවර වෙන්නේ නැති වෙයි කියලා මට හිතුණ අවස්ථා තියෙනවා. මට පළවෙනි වතාවට ඔයා හුස්ම ගන්නවා වුණම හැම හුස්මක් එක්කම මගේ බලාපොරොත්තු දැල්ුණා. සිය ක්‍රියාකාරීත්වය නිසා රෙස්වානේ සිරගත වූ පළමු අවස්ථාව මේ නොවේ. නමුත් දැන් තත්ත්වය වෙනස්. ඇය ගැබ්ගෙන ඇති බව දැනගන්නට ලැබුණා. ඔයා ගෑන් ළමෙක් කියලා යාළුවා මට කිව්වම මට කඳුළු කඩාගෙන ආවා. ඔයයි මමයි හිරගෙදරදී එකටයි හැදෙන්නේ. ඔයාට කූඩුවක හැදෙන්න සිද්ධ වෙන්නේ ඇයි? සමහර වෙලාවට මම ඔයාට වැස්සේ, කුරුල්ලන්ගේ, කැලෑවල සද්ද ඇහෙන්න දෙනවා. ඒ වගේම මට දැනෙනවා ඔයා මාළුවෙක් වගේ නටනවා, පීනනවා කියලා. මගෙන් ලේ පිට වෙනවා. වෛද්‍යවරු මට කියන්නේ ගබ්සා වීමේ අවදානමක් තියෙනවා කියලා. මට බයයි. අඳුරු හා අපිරිසිදු පඩිපෙල් පතුල විඩා සහ ඇගේ මිතුරන් ගැවසෙන ස්ථානයයි. විඩා කළ අපරාධය නම් මාධ්‍යවේදයේ නිරතවීම. මේ බිත්ති ඇතුළේ චිත්‍ර සහ ඇගේ රැඳවියන් ඇයව ජීවත් කරවනවා. මං කොරිඩෝ එක මුහුදක් වගේ පාට කළා. ඒක හරියට මුහුදේ පතුලට වැටෙනවා වගේ. ඇය දේශපාලනික වශයෙන් සංවේදී යමක් පින්තාරු කළහොත් ඇගේ සිතුවම් ඉවත් කරන බව ආරක්ෂකයන් පැවසුවා.
මං ගරා වැටෙන ගඩොල් සහ ඒවෙන් එහාට ලස්සන කැලයක් ඇන්දා. එයා දුවගෙන ඇවිල්ලා චිත්‍රය උඩට පනිනවා. ඒ වුණාට හැම වෙලේකම එයා බිත්තිය හැප්පෙනවා. නාගේස් විහිළු කරා. රෑක එයාලා චිත්‍ර උඩින් තීන්ත ඉස්සා. මාස 4ක් හුදකලාවේ තිබ්බට පස්සේ නසීම්ව දඬුවම් දෙන්න ප්‍රධාන වාට්ටුවට මාරු කෙරුවා. හිරගෙදර මාව වට කරලා. මට අඬන්න විතරයි පුළුවන් වුණේ. එයාලා හරියට ඔයාගේ වටේ යන සමනල්ලු වගේ. එයාලා මගේ තුවාල වෙච්ච පියාපත් සුව කළා. හැම උදේකම සර්වේනස් මාව ඇහැරවනවා. තවත් දවසක් ජීවත් වුණා කියන්නේ මොනවා කරන්නද කියලා අපි හිතනවා. මරණ දඬුවම් බලාපොරොත්තුවෙන් ඉන්නේ කියන එක අමතක කරන්න මං යොම් පියුම් කරනවා. මට නාජස් ගැන දුකයි. මං දන්නවා. එයා ඇත්තටම අසනීපෙන්. නමුත් එයා එයාගේ හිස්සාවරණ පැළඳීම ප්‍රතික්ෂේප කරන නිසා එයාලා එයාව වෛද්‍යවරයා ළඟට ගෙනියන්නෙත් නැහැ. ඔයා විවේක ගන්න ඕනේ. රෙස්වානි, ඔයාට දරුවෙක් ලැබෙන්න ඉන්නේ. මට ඔයාගේ හොදන්න තියෙන ඒවා දෙන්න. අනේ ගොඩාක් ස්තුතියි. මගේ රත්තරන් මෙහෙපාර. ඔයා සති 7කටත් අඩු කාලෙකින් ඉපදේ. අද පාන්දර මං ඔයාව හීනෙන් දැක්කා. මගේ හීනේ ඔයා මගේ ඉස්සරහා ඉඳගෙන හිටියා. ඔයා ඇයි මූණ එල්ලගෙන දුකෙන් ප්‍රශ්න වලින් බිරලා හිටියේ? මගේ පුංචි දරුවා. මං දන්නවා ඔයා ගොඩාක් පීඩනයකින් ඉන්නේ කියලා. මගේ චූටි දුව. ඔයාට රිදුනා නම් මට සමා වෙන්න. තවත් කාන්තාවන් 70ක් සිටින වාට්ටුවක ඔබේ තට්ටු ඇඳ ඔබට තියෙන එකම ඉඩ. විඩාගේ සිරගෙදර බෙඩ්ෂීට් එක තමයි විඩාගේ කැන්වස් එක. ඇය බන්ධනාගාර කවුළුවෙන් කඳු දකින අතරේ ඍතු පින්තූර කරනවා. සරත් ඍතුව, ශීත ඍතුව, වසන්තය, ගිම්හානය, ඊට පස්සේ ආයෙත් සරත් ඍතුව. ඇය මරණ දඬුවම නියවී ඇති පක්ෂාන් සිතුවම් කරන්නේ ලෝකයට ඇගේ මුහුණ දැකගත හැකි වන නිසායි. මට දඬුවම් නියම වුණාම ඔයා මාවත් අඳිනවද? ඒක වෙනකන් ඉන්නකෝ. පක්ෂාන්ගේ කොණ්ඩේ එච්චර සුදු නෑ. මං තාම එක් කරලා නෑ වරීෂේ. ඒක කොලේ සුදු පාට විතරයි. අපි වරීෂ එක්ක විහිළු කරා. තවත් කොණ්ඩේ ඩයි කරන්න කරදර වෙන්නේ මොකටද කියලා. ඔයාට මරණ දඬුවම දෙන්නයි යන්නේ. අපි hina වෙන්නේ අපිට ඒක විශ්වාස කරන්න ඕනේ නැති හින්දා. ඒත් හිත ඇතුලෙන් අපි බයෙන් ඉන්නේ. අන්ධකාරයෙන් නොතකා කාන්තාවන් තම ජීවිත වර්ණ ගැන්වීමට කුඩා දේවල් සඳහා සටන් කරනවා. නාගස්ගේ දඟ වැඩ හැම වෙලේම සතුට ගේනවා. සතියන්තයේදී එයා සින්දු jombe, sargushesh mi jombe, un jombe be jombe, sargushesh mi jombe, un ඔයාට ලැජ්ජ කරන්නද හදන්නේ? ඔයා නොබෙල් සාමකයාගේ දිනාගත්ත කෙනෙක්. ටිකක් ගෞරවනීය විදියට ඉන්න උත්සාහ කරන්න. බන්ධනාගාරයේ ඇගේ තොල්වලින් ලිප්ස්ටික් ඉවත් කිරීමට උත්සාහ කළත් නාර්ජස් එක තප්පරයක්වත් ඔවුන්ට ඉඩ දෙන්නේ නැහැ. ඒ වුණත් එයාලා කියන දේ ඇත්ත. බන්ධනාගාරය කියන්නේ බලාපොරොත්තු රහිත ස්ථානයක්. ඔයා තනියම ඉන්නකොට ඒ හැඟීම් කඩා වැටීම් වගේ සමහර වෙලාවට මම මගෙන් අහනවා මාව හිරේට ගෙනියන්නේ හේතු වුණ හැම දෙයක්ම ඒවෙන් මොන හරි වෙනසක් වුණාද කියලා. මගේ යාළුවෝ හැමෝම ඉරානෙන් ගියා. එක්කෙනා එයාලා හැමෝම ගියා. ඒත් මං ගියොත් මං පරාජය බාර ගන්නවා වෙනවා. බලාපොරොත්තු සුන්වීම තවත් වැඩි වෙනවා. එල්ලා මරන්නේ අලුයම යාඥාව සඳහා කැඳවීමෙන් පසුව නසීම් මැගේ දඬුවම එනතුර දින 500ක් බලා සිටියා. ජීවිතයත් මරණයත් අතර සිටින තවත් කාන්තාවන් ඉන්නවා.
සෑම අඟහරුවාදා දිනකම කාන්තාවන් මරණ දඬුවමට එරෙහිව විරෝධතා දක්වනවා. මරණ දඬුවම එපා යනුවෙන් කරන මෙම ව්‍යාපාරය බන්ධනාගාරයෙන් පිටත ලෝකේ පුරාද පැතිරී තිබෙනවා. බන්ධනාගාරේ අපිව කූඩු කරලා තිබ්බත් ඒකට අපේ හඬ කූඩු කරන්න බෑ. එයාලා අපෙන් සමහර අයට දීර්ඝ සිර දඬුවම් නියම කළා. දුරකථන ඇමතුම් හමුවීම් වැළැක්වුවා. එක්කෙනෙක්ගෙන් හරි දැන් අඩුම තරමේ එල්ලුම්ගහේ බර අඩු වෙලා තියෙන්නේ. අද එයාලා මගේ දඬුවම් ප්‍රකාශ කළා. කසපහර 74ක්, අවුරුදු 6ක් හිරේට, වසර 20ක් පිටුවහල්. මට ආයෙත් හුස්ම ගන්න පුළුවන් වුණා. ඕනෙම මොහොතක මට නැති වෙයි කියලා හිතපු ජීවිතය මං වැළඳගත්තා. ඒත් මරණ දඬුවම ක්‍රියාත්මක වෙන එක නතර වෙලා නැති හින්දා අපේ විරෝධතාවත් නතර වෙලා නැහැ. ඒ වගේම හැම අඟහරුවාද දවසකම ඒක නැවත නැවත සිද්ධ වෙනවා. අනේ මගේ රත්තරන් මෙහෙපාර. ඔයා මෙහි. ඔයාට දෙන්න කිරි නැති එක ගැන මට සමා වෙන්න. ඒ හිරගෙදර ආතතිය හින්දා. ඔයාගේ කොණ්ඩේ මං අත ගෑවම ඔයා මට මතක් කරන්නේ එයාලගේ ලස්සනම කාලෙදී වෙඩි තියලා දාපු ගෑන් ළමයින්ව. ඔයාගේ නිදහස වෙනුවෙන් ඔයාටම සටන් කරන්න පුළුවන් වෙනකල් මං ඔයත් එක්ක ඉන්න පොරොන්දු වෙනවා. ඉස්සරහට හොඳ දවස් එයි කියලා මං බලාපොරොත්තු වෙනවා. මගේ ලස්සන කෙල්ල.